අන්තිම අවුරුද්දේ උනේ දැන් මම කොට එක ගහලා තියෙනවා. අන්තිම 87 මැරෙන්න කලින් අවුරුද්දේ අන්තිම සරසන මන්නට යන වෙලාවේ. ඔව්. දැන් අලුත් වාට්ටුවකුත් හදන්නත් වෙනවද ඒක? ඒ නම රැඳුණා නේ පැත්තට නේද මම හරි වගේ. ඒකත් පිටරේ කොට අපි කිස්සරි කියනවා. ගොඩක් ඊගත් ඉන්නෝ යනවා YouTube වල නේද හරියට. ඔව්. ඕගොල්ලන්ට බොහොමත් ස්තුතියි. ඔක රූපాయනීද වෙන? මේක මේ YouTube වල යන වැඩසටහන් ගිහලා ඒක එහෙම පොඩක් මෙයා වුණා ඊපස්සේ බ්‍රේක් වුණා නේ. වෙන්න දිනවනේ වෙන්නේ තින්නේද? ඔව් ඒක තමයි. ඉතින් ඒ මිනිස්සයා කවුද මේ වීරරත්න නිලියේ දැන් ඉන්නේ සංගීතා එක ෆිල්ම් එකකට ඒ දකුණේ කොහේ හරි මූදු කර මේ අයිනේ ගිහිල්ලා. එතකොට මේ මිනිස්සයා මේ වැලිමඩ ඉන්න එක්කෙනාගේ තාත්තා අතුරු මදින්නෙක්ලු. අර අතුරු වල වැඩ කරන අය යනකොට ටොක්ක 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 ගාලා සද්ද වෙනවනේ. ඉතින් අර කැමරා මෙහෙම තියන් ඉද්දි ඔක්කොම ප්‍රශ්න අහද්දි මේ මිනිස්සයා ඒ ළඟින් ගියාලු. එතකොට සද්ද ඇහුණලු. සද්ද ඇහිච්චාම මම දැන් පුතායි මාට ওই කතාව කිව්වේ. එතකොට අර ඩිරෙක්ටර්ද කොහෙද බැනලා එළෙව්වලු පළමිනු යන්න මෙතන මේ අපි වැඩක් කරනවා පේන්නේ නැද්ද කියලා. එතකොට මල්ලි කිව්වලු එහෙම කියන්න එපා එයාට එයාගේ රැකියාවනේ ඒක කියලා මල්ලි ඇහුවලු ඔයා කොහෙද ඉන්නේ කියලා. එතකොට මෙහෙම අත දික් කරලා අන්න අර පේන ගෙවල් වලින් එකක තමයි මං ඉන්නේ කියලා. ඊට පස්සේ මේ ඒ ගමන ඉතින් මල්ලි කිව්වලු මේ වැඩේ ඉවර වෙලා මං එන්නම් ඔයාව බලන්න මං එන්නම්කෝ කියලා. අන්තිමට ගියාලු. ගියාම ඇවිදින්න බැරි ගෑනු ළමෙක් ඉන්නවලු එයාගේ. එතකොට කාලෝ පොන්සේකත් එක්ක කතා වෙලා ඒ ළමයාවත් කොළඹට ගෙනලා එයාටත් මොනවද වෙදකම් කරලා දුන්නලු. අන්තිමට ඒ මිනිස්සයා දැන් ඉන්නේ ඒ පුතා ඉන්නේ වැලිමඩ. ඔය මට හැමදාම කතා කරනවා එක එක මල්ලි ගැන ලියලත් එවනවා. ඉතින් මේ අන්තිමට තාත්තා හොඳටම උත්පල වුණාලු. තාත්තා උත්පල වෙලා පුතාට කිව්වලු උඹ ඵලයන් මේ කළුතර හරි පානදුරේ හරි කැසට් ෂොප් එකකට. විජේ කුමාරතුංග මහත්තයා අම්මා ගැන කියන සින්දුවක් තියෙනවා. අර තව ටික දොහයි ඒ කැසට් එක හොයාගෙන ඇවිල්ලා මට දාපන් පැය 24ම මම මැරෙනකන් කියලා. ඒක අහහ තමයිලු මැරුණේ. එයා ඒ දවසකින් දෙකකින් මැරුණලු. ඉතින් මේ අදටත් තියනවලු මෙච්චර විතර පින්තූරයක් මේ ඒ තාත්තා තියාගෙන හිටපු ඇඳ ළඟම තියාගෙන හිටපු පින්තූරයක්. ඉතින් මේ දැන් මේ මිනිස්සයා ඉන්නේ වැලිමඩ. ඉතින් මට ඒක එයාගේ ගොවිතැන් වලින් ගන්න දේවල් මට පාර්සල් කරලා දෙවනවා. තාම මාව දැකලත් නැහැ. එයාව මන් දැකලත් නැහැ. මං ඊයේත් මට කතා කරපුවම මං කෝ ඔයා එන්නකෝ මෙහෙ. ඉතින් කාගෙන්ද ඇහුවලු විජේ කුමාරතුංග මහත්තයාගේ අක්කා ඉන්නේ කොහෙද කියලා. කවුද කියලා මාතර අක්කා ගැන. ඒ ගමන මාතරත් ගිහිල්ලා. අපේ අක්කාගේ පුතා කියනවා ඉතින් කවුද දන්නේ නැහැ මිනිස්සෙක් ආවා රෑ වෙලා යන්නත් බෑ. ඉතින් අර කුස්සියට අල්ලපු කාමරේ මේ බూరు ඇඳක් දාලා දුන්න බුදිය ගන්න කියලා මේ ඉතින් මාමා ගැන හොයන්නයි ආවේ කිව්වා කියලා. දැන් මට නම් මාත් අද වෙනකන් දැකලා නැහැ. ඊ පෙරේදත් මොනවද තේ කොළ කෝපි ඒව මේව එව්වා. ඉතින් තැපෑලට දාලා ඉවනවා. එයාත් ගොඩාක් ලියලා තියෙනවා කියලා පත්තරයකට හරි දාලා දෙන්න කියලාත් මට කියනවා. එයා ගොඩක් උදව් කරපේ හරියට දිනන නේද සිද්ධි. ඔව්. ඒ ගෑනු ළමයව
කාලෝ ෆොන්සේක මහත්තයට කියලා හොඳ කෙරුවලු. ඇවිදින්න පුළුවන් විදිහට ඔපරේෂන් කරලා. දැන්ට මේ දැන් මේගොල්ලන්ගේ දුවයි පුතයි එහෙම සම්බන්ධ වෙන කොහොමද සම්බන්ධය මේ ඔබතුමිලත් එක්ක? ඕනෑ ඉතින් ආවම කතා කරනවා. ඉතින් අපිට මෙහෙමනේ. දැන් ඒගොල්ලන් එන්න යන්න ගියොත් දැන් එක සැරයක් දෙසරයක් මං චන්ද්‍රිකා මැඩම් එක්ක මාතර ගියා. එතකොට ඉතින් ආරක්ෂකයෝ ඒගොල්ලන්ට වෙනම වාහන අපිට වෙනම වාහන අපි නිකන් මේ යනවා වගේ නෑනේ. ඉතින් ඒගොල්ලොත් එක්ක ගියත් එච්චර තමයි. ඉතින් එක සැරයක් නම් අපිට කෑමට එන්න කියලා අපි ඔක්කොමල්ලා මේ අක්කගේ ළමයි මගේ ළමයි ළමයින්ගේ ළමයි ඔක්කොමල්ලා ගියා. මේ ළඟදිත් අපේ දුවට කතා කරලා නාවල මේ වජිරගේ පුතා බැඳලා ඉන්න දුවට කතා කරලා කිව්වලු පොඩි නැන්ද මන්ට කියන්නේ පොඩි නැන්දා කියලා. පොඩි නැන්දව දැක්කේ නෑ ගොඩාක් කාලෙකින්. මං අනිත් සැරේ එන්න කලින් කියන්නම්කෝ එතකොට එන්න කියලා. මට ඉතින් හිතේ බයකුත් තියෙනවා. ඉතින් අපි එයාට කරදරයක් වෙයිද කියලා. අපිට ප්‍රශ්න වැඩිනේ. එයාගේ දේශපාලනයේ අදහසක් එහෙම නැද්ද? නෑ චූටි පුතාගේ එහෙම අදහසක් ඇත්තෙම නෑ. ඔය වෙනත් අයනේ විමල් වීරවංශලා එහෙමනේ කියන්නේ චන්ද්‍රිකාට ඕනේ මෙයාව ඉස්සරහට දාන්න ඒවම කියලා. අනිත් එක ඒ ළමයි දෙන්න තාත්තට වෙඩි තියනවා ඇහැට දැක්කනේ. ඉතින් ඒ වගේ රටක් හදන්න ඉදිරිපත් වෙයිද? ළමයි මේ චූටි දුව මොනවද මේ පාට පැන්සල් වලින් ඒවා ඇඳලා ඒක අපේ අම්මට පෙන්වන්න ඕන කිව්වලු. අම්මා හිටියේ තලකොටුවේනේ. එතකොට මල්ලි මේ ළමයි දෙන්නව අරගෙන අම්මලා ගෙදර යන්න තමයි එළියට බහැලා තියෙන්නේ. එතකොට නේ වෙඩි තිය. ඉතින් මේ මිනිහා ඇවිල්ලා මේ මෝටර් සයිකල් එක නවත්තපුවාම ඇයි මල්ලි කියලා තැහුවලු. නේ මන් දන්නේ. ඉතින් කල්පනා කරන් යනකොට නිරපරාධේ කොච්චරක් මිනිස්සු මැරුවද නේද? දැන් ප්‍රේමකීර්තිලා රටක් පටින මිනිස්සුනේ. එන බොහොම ස්තුතියි.